අද ගෙනාපු රීඩින් එක හැමෝටම අදාළ වෙන්නේ නැති වෙයි. මොකද මම මේ ගෙනාවේ එක නංගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිනවා තරහ වෙලා ඉන්නේ යාළුවා කෙනෙක් රීඩින් එකක් ගේන්න කියලා. මේ රීඩින් එකෙන් කියවෙන්නේ ඔයාගේ තරහ වෙලා ඉන්නේ යාළුවා ගැන. කවුරු හරි මේ ළඟදී ඔයත් එක්ක ඔයාගේ එකට ළඟින්ම හිටපු යාළුවෙක් තරහ වෙලා ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. මේ රීඩින් එකට අපිට කාඩ් ආව විදිහ තමයි මේ තියෙන්නේ. මුලින්ම කියනවා ටැරෝ රීඩින් බලන විශ්වාසයක් තියෙන අය විතරක් මේ රීඩින් එක බලන්න. මේක ජෙනරල් රීඩින් එකක් හින්දා හැමෝටම රෙසිනේට් වෙන එකක් නෑ. ඒ හින්දා රෙසිනේට් වෙන ටික විතරක් ගන්න. අපි බලමු මේ රීඩින් එකෙන් ඔයා තරහ වෙලා ඉන්න ඔයාගේ යාළුවා ඔයා ඒ ගාවට එයිද? එයා මොනවද මේ ගැන හිතන්නේ? ඔයා ගැන හිතන්නේ මොකද්ද? එයා ආයි කවද්ද කතා කරන්නේ? යුනිවර්ස් එකෙන් මොනවද ඔයාට තියෙන පණිවිඩ කියලා අපි මේ රීඩින් එකෙන් බලමු. මේ කාඩ් වල එනර්ජි එක හැටි බැලුවහම ඔය දෙන යාළුකම කියන්නේ එකිනෙකා වෙනුවෙන් කැප වෙලා හදවතින්ම ගොඩනගාගත්ත ලස්සන බැඳීමක්. ඔය දෙන්නට සමහරක් විට දෙන්නට දෙන්න නොකියුවට ඔය දෙන්න අතර ලොකු ආදරයක් ගෞරවයක් එකමුතුකමක් තිබිලා තියෙනවා යාළුකම ඇතුළේ. හැබැයි මේ වෙලාවේ සමහරක් විට ඔය දෙන්න වෙන වෙලා ඇත්තේ ඔය දෙන්නෙන් කාගේ හරි එක්කෙනෙක්ගේ ආත්මගරුත්වය ගැන හිතලා. සමහරක් වෙලාවට ඔයාගේ හිතෙන් ඔයාගේ කටින් පිට වෙච්ච වචනයක් හින්දා එයාගේ ආත්මගරුත්වයට හානියක් වෙලා හරි ඔයාගේ ආත්මගරුත්වයට හානියක් වෙලා හරි එක්කෙනෙක් මේ යාළුකම අතහැරලා ගිහින් තියෙනවා. මේ වෙන්වීම පිටිපස්සේ තියෙන ආත්මගරුත්වයට ඇඟිල්ල දික් කරපු ගැටලුවක් තමයි මේ කාඩ් වලින් පෙන්눔 කරන්නේ. හැබැයි එයා ඔයා කියන වෛරකින් නෙවෙයි. එයාගේ ඔළුව නිදහස් කරගන්න තමයි එයා මේ වෙලාවේ ඔයාගෙන් ඈත් වෙලා ඉන්නේ. එයා මේ වෙලාවේ ඔයාව දාලා ගිලවත් එක තරහ වෙලා ඉන්නේ. එයා මේ වෙච්ච දේත් එක්ක එයාගේ ඔළුව නිදහස් කරගන්න ඕනේ හින්දා. ඔයාට ඔයාගේ යාළුවන්ගේ එකපාරට කෝල් එක මැසේජ් එකක් එන එකක් නැහැ. මොකද එයාට ඕනි මේ වෙලාවේ එයාගේ හිත හදාගන්න. බොහෝ දුරට එයාගෙන් ඔයාට මැසේජ් එකක් කෝල් එකක් එහෙම නැත්නම් ඔයත් එක්ක යාළුවේ දවස් 7ක් දවස් 5ක් ඇතුළත වගේ එහෙම කාලයක් පෙන්නුම් කරනවා. ඒක එයාගේ ඔය දෙන්න අතර තිබ්බ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක එයාගේ හිත හදාගන්න කාල සීමාවත් එක්ක එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි යුනිවර්ස් එකෙන් ඔයාලට කියනවා නැති වෙච්ච දේ ගැන හිතන්නේ නැතුව තියෙන දේ ගැන හිතන්න කියලා. මේ කාඩ් එකේ පේනවනේ කුසලාන 5ක් 3ක් පෙරලා තිනවා 2ක් කෙලින් තිනවා. ඔයා නැති වෙච්ච දේ ගැන තමයි හිතන්නේ. හැබැයි ඔයා ගාව තව දේවල් තියෙනවා. යුනිවර්ස් එකෙන් කියනවා මේ සිද්ධ වෙච්ච දේ ගැන හිතලා පසුතැවෙන්න එපා කියලා. ඔයාට ඔයාගේ වටේ තවත් ලස්සන දේවල් ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ අයත් එක්ක ඉන්න කියලා කියනවා. ඔයා ඔයාගේ එනර්ජි එක ප්‍රොටෙක්ට් කරගෙන ඔයා සතුටින් ඉන්නකොට ඔයාගේ යාළුවා හිත හදාගෙන අනිවාර්යෙන් ඔයා ගාවට එයි. මේක ජෙනරල් රීඩින් එකක්. එහෙනම් රෙසිනේට් වෙන ටික විතරක් ගන්න. පර්සනල් රීඩින් අවශ්‍යයි WhatsApp මැසේජ් එකක් දාන්න.